ආයුබෝවන් සහෘද හිතවතුනි සංදේශය නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සංජය ආර්ලියනාරච්චි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්‍යා ලග්නය පිළිබඳවයි. කන්‍යා ලග්නයට අදාළව 2026 වර්ෂය ඔබට කෙසේ වේද කියලා අපි සාකච්ඡා කරමු. මුලින්ම කියන්න ඕන කාරණාව තමයි පොදු කාරණාව මේ පලාපල ඉදිරිපත් කරන්නේ වර්ෂයේ ග්‍රහ ගෝචරයට අදාළව ග්‍රහයන් පොදුවේ කන්‍යා ලග්නයේ ගමන් කරන රටාව අනුව ඒ ස්ථානයට අනුව තමයි ලග්න පලාපල ඉදිරිපත් කරන්නේ. මෙහිදී ඔබගේ උපන් හඳහනේ ග්‍රහයන් ප්‍රශස්ත මට්ටමකින් සලකලා තමයි මේ ග්‍රහ ගෝචරය ඔබේ හඳහනට අදාළව මේ ග්‍රහයන් වර්ෂය පුරා ගමන් කරන ආකාරය අනුව ඔබට පලාපල ලබා දෙන ආකාරය තමයි අපි මෙහිදී සැලකිල්ලට ගන්න. ග්‍රහයන් ඉතා බලවත්ව සිටිනවා නම් මේ ප්‍රතිඵල ඉතා බලවත් වන අතර දුර්වල නම් ග්‍රහ බලයට සාපේක්ෂව ඔබේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. සැලකිය යුතු කාරණය තමයි මේ ග්‍රහයන් නිරූපණය කරන්නේ ග්‍රහයන්ගේ බලයක් නොව ඔබගේ කර්ම විපාකයයි. ඔබ උපදින මොහොතේ ග්‍රහවලල්ල පිහිටා තිබෙන ආකාරය අනුව ග්‍රහ සිත්තම අනුව අඳින ලද සටහනක් තමයි ඔබේ කේන්ද්‍ර සටහන. ඒ අනුව ඔබ පෙර සිටගෙන කර්මයට අදාළව මේ කේන්ද්‍ර සටහන අඳිනු ලබන්නේ. එයින් අදහස් වෙන කාරණා, එයින් පැහැදිලි වෙන කාරණාව සහෘදයනි, ඔබ උපත ලැබපු අවස්ථාවේ සිට ඔබ පෙරගෙන ආපු කර්මයන් කුමක් වුවත් ඔබට ධෛර්යය සහ උනන්දුව උත්සාහය තියෙනවා නම් ඔබේ ජීවිතේ ග්‍රහයන්ගේ බලපෑම වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ඔබ වාසනාවක් නිසා තමයි මනුෂ්‍යත්වයේ ලැබලා උපදිලා තියෙන්නේ. තිරිසන් සතෙක් හෝ අමනුෂ්‍යෙක් වෙලා ඉපදුනා නම් ඔවුන්ට තමන්ගේ කර්මය වෙනස් කර ගැනීමේ කර්ම විපාකයන් වෙනස් කර ගැනීමේ අවකාශය ඉතාමත් අල්පයි. නමුත් මනුෂ්‍යයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උත්සාහවන්ත, වීර්යවන්ත, ධෛර්යවන්ත පුද්ගලයෙකුට ග්‍රහ තාරකා වලින් කුමන බලපෑමක්ද කියලා. මේන්ම පැහැදිලි වෙනවා ග්‍රහ තාරකා අපිට මාර්ගදර්ශනයක් පෙන්වනවා. කෙසේ නමුත් පෙර කරන ලද බලවත් අකුසල කර්ම මේ භවයේ පවා ඔබව කර්මය වෙනස් කිරීමට අවශ්‍ය ධර්මානුකූල මාර්ගයෙන් වළක්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට එන කරදර ඉතාමත් සුභවාදීව බාර ගන්න. වලක වැටෙන එක මොලේට හොඳයි කියලා කියනවානේ. ඒ වගේ ඔබ ඕනෑම කෙනෙක් හඳහනක් අඩුම ගානේ පරීක්ෂා කරන්නවත් පලාපලයක් බලන්නවත් උනන්දු වෙන්නේ Tamanට කරදරයක් ආපු වෙලාවට. ඉතින් ඒ නිසා මේ වර්ෂය සියලුම ලග්න හිමියන්ට ඉතා සුබදායක රටාවක් තමයි පෙන්වන්නේ. ඔබටත් එසේමයි. ඒ නිසා මේ වර්ෂයේ කන්‍යා ලග්න හිමියන් විදියට ධර්මානුකූලව කටයුතු කරමින් මනුෂ්‍යත්වයේ මුල් කරගෙන සතා සිව්පාවාගේ සිට මෛත්‍රී සහගතව කටයුතු කිරීම තුළින් යම් කිසි අපල උපද්‍රවයක් තියෙනවා නම් ඒවා වළක්වා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පටන් ගමු ලග්න විස්තරය සාකච්ඡා කරන්න. කන්‍යා ලග්න හිමියන්ගේ වර්ෂය පටන් ගන්නකොට ඊටමත් ඔවුන්ට සුබදායක ග්‍රහ රටාවක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ධනු රාශිගතව ඉන්නවා රවි, කුජ, බුධ, සිකුරු. වෘෂභ රාශිගතව ඉන්නවා පුණ්‍යස්ථානගතව අවුරුද්ද පටන් ගන්න අවස්ථාවේදී චන්ද්‍රයා. නමුත් දැන් චන්ද්‍රයා වෘෂභ රාශියෙන් ඉවත් වෙලා ගිහිල්ලා චන්ද්‍රයා කෙටි කාලීනව තමයි එක රාශියක තැන්පත් වෙලා ඉන්නේ. නමුත් මේ වෙනතුරුම ධනු රාශියේ ඉන්නවා කුජ, රවි, බුධ, සිකුරු. මේම ග්‍රහයන් ධනු රාශියේ සිටින කාලය තුල ඔබ ඉතා සතුටින් සහ තරමක් ආවේගශීලීව ක්‍රියා කරන්න නැති. ඔබේ හදවත තුල මොකද 4 වෙනි ස්ථානයේ ඔබේ නිවස සහ හිත සතුට, ප්‍රීතිය වගේම ආශාවන් බහුල වෙන්න පුළුවන්. ආවේගශීලී වෙන්න පුළුවන්. ඉක්මනින් වැඩ කරන තරමක් හිත උණුසුම් හැඟීම් ඇති කරන අවස්ථාවක් තමයි මේ රවි කුජ යෝගය 4 වැන්නේ සිටීම. එසේම ඔබට වැඩිහිටි හදවත් අසනීප තියෙන කෙනෙක් වුණා නම් හදවතට යම් යම් ගැටලු ඇති වෙන්නත් ඉඩකඩ තියෙන තිබුණා. නමුත් දැන් මේ தত্ত্বය ජනවාරි මාසේ 12 වෙනිදා සිට වෙනස් වෙන්න ගන්නවා. ඉතින් සිකුරා ඉන්න නිසා ගෙදරත් සතුටින් ප්‍රීතියෙන් ඉන්න ඇති.
ගෙවල් දොරවල් ලස්සන කරගන්න ඇති. ප්‍රේමණීය හැඟීම් ඇති වෙන්න ඇති. දැන් මේ ග්‍රහයන් මකර රාශි ගත වෙනවා ජනවාරි 14 වෙනිදා සිට. ජනවාරි 14 රාවි ගමන් කරනවා මකර රාශියට. ඉතින් කුජ ග්‍රහයා ජනවාරි 15 වෙනිදා ගමන් කරනවා. ඒ වගේම බුද්ධ සිකුරු ආදී ග්‍රහයන් සිකුරු ජනවාරි 12 වෙනිදා මේ ආදී වශයෙන් සංක්‍රමණය වෙන මේ ග්‍රහයන් හතර දෙනාම පස්වැන්නත් භාග්‍යස්ථානයේ ප්‍රේමය, අධ්‍යාපනය, දරුවන් ආදී නිරූපණය කරන තැන ස්ථානයේ නියෝජනය කරන ස්ථානයේ එහි රවි කුජ බුධ සිකුරු සිටීම ඒ තරම් ගැටලුවක් නොවේ. කුජ මෙහි උච්ච වෙනවා, රවි සතුරු වෙනවා. ඉතින් මේ තත්ත්වය මකර රාශිය නිසා යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවෙනවාම නොවේ. නමුත් පොදුවේ ගත්තාම පස්වැන්නට මේ ග්‍රහයන් ඒ තරම් අහිතකර නැහැ. කුජ උච්ච වීම නිසා විශේෂයෙන් දරුවන් සම්බන්ධ කටයුතු වලදී සැලකිලිමත් වන්න කියන්න. දරුවන්ගේ හදිසි අනතුරු වලින් වළක්වා ගන්න ක්‍රීඩා පිටියේදී වෙන්න පුළුවන්, මග තොටේදී වෙන්න පුළුවන්, යම් යම් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සිව්වැන්නේදී ඇතුණු ප්‍රේමණීය සිතුවිලි වැඩි වර්ධනය වෙලා සම්බන්ධතා ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. කුජ සිකුරු යෝගය තරම කාම සිතුවිලි ඇති කරන තත්ත්වයක්. රාහු ඉන්නවා ඒ වගේම කුම්භ රාශිගත වෙලා 6 වැන්නේ. 6 වැන්නට රාහු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නේ. ඉතින් රාහු 6 වැන්නට සුබ ස්ථානයක්. ඔබට තියෙන සතුරන් පරාජය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. සතුරු කරදර ඇති වුණත් ඒවා යටපත් කරගෙන පාගාගෙන ගමන් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ශනි 7 වැන්නේ ඉන්නවා. ශනි 7 වැන්නේ ඉන්න නිසා විවාහය හා සම්බන්ධතා කියන දේවල් වල යම් යම් දුක්ඛදායක තත්වයන් මේ කාලයක් තිස්සේ තිබුණා. මෙන්න මේ රවි බුධ සිකුරු කුජ ග්‍රහයන් පස්වැන්නට ගමන් කිරීම, ඉන්පසු 6 වැන්නට ගමන් කිරීම සහ 7 වැන්නට පැමිණීම මීන රාශියට මාර්තු මාසයේ වෙන විට පැමිණෙනවා. මේ අවස්ථාවේදී මෙන්න මේ තත්ත්වයන් තව දුරටත් සංකීර්ණ වෙනවා. සිකුරුත් පැමිණෙනවනේ. සිකුරු පැමිණෙනකොට සිකුරු 7ට පැමිණෙනවා. ඉතින් සිකුරු 7ට තාමත් ප්‍රේමණීයයි. නමුත් ශනියෙහි ඉන්නවා. ශනියෙහි සිටින ගමන් ලග්නය දිහා බලනවා. ලග්නය දිහා බලන්නේ මිත්‍රත්වයෙන්. 7 වැන්නේ ඉන්න ග්‍රහයෙක් ලග්නය දිහා බලනකොට ලග්නය කියන්නේ සමස්ත පුද්ගලයා, සමස්ත පෞරුෂය, තමන්ගේ ශරීරය සහ තමන්ගේ සමස්ත ක්‍රියාකාරකම් සිතුවිලි සියල්ල මේ ලග්නය නියෝජනය කරනවා. ඉතින් කන්‍යාවට වැටෙන දෘෂ්ටිය ශනිගේ මිත්‍රයි. මිත්‍ර නිසා ඔබ දැන් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ ඉඳලා දුකත් එක්ක තමයි ඔබේ සම්බන්ධතාවල නැත්නම් ඔබේ විවාහයේ සහකරුවන්ගේ කාරණාවලදී ඔබට වරින් වර දුක්ඛදායක සිතුවිලි ඇති වෙනවා. මේ පසුගිය මාසයේ පමණ එම தත්ත්වය යම්කිසි මට්ටමකින් අඩුවීමකට හේතු වුණා. මොකද මේ ධනු රාශියේ රවි කුජ බුධ සිකුරු කේන්ද්‍රස්ථාන ගත වෙලා ඉන්න නිසා මේ ශනිටත් පේනවා කේන්ද්‍රගතව ඉන්න නිසා. ඒ නිසා මේ தත්ත්වය මගහැරලා තිබුණා. පස්වැන්න ඉන්න කාලයත් ඊතරම්ම බලපාන එකක් නෑ. නමුත් 6 වැන්නට පැමිණීමත් එක්ක මෙම ග්‍රහයන් ඔබට මෙන්න මේ අප්‍රේල් දක්වා කාලයේ තරමක් කටුක දුක්ඛදායක දේවලුත් වලටත් මුහුණ දෙන්න වෙයි. ඒ ගැන ඔබ කලින් අවබෝධ කරගෙන හිටියාම උපේක්ෂා සහගතව මේ ප්‍රශ්න දිහා බැලුවාම, ධර්මයට අනුකූලව බැලුවාම, මෛත්‍රී සහගතව ඔබ මේ ගැන කල්පනා කරාම ඔබට මේ තත්ත්වයන් සමනයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම රාහු 6 වැන්නින් නිසා ඔබ සතුරන් පරාජය කරන්න යනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔබ සතුරන්ටත් මෛත්‍රී කරන්න. සතුරන් ස්වභාවිකවම රාහු 6 වැන්නේ සිටිනවා නම් සතුරන් මර්ධනය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා නම් ඔබ ක්‍රියා නොකර සිටියත් ඒ සතුරන් පරාජයටපත් වෙලා විනාශයටපත් වෙලා යනවා. ඒ නිසා ගැටීම් අවම කරගන්න ඔබට ජයග්‍රහණය නියතයි. ඉන් අනතුරුව තමයි ඔන්න ඔබට ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලය එන්නේ. ඔබේ ලග්නාධිපතියාද ඇතුළුව අනිකුත් ග්‍රහයන් කුජ, සිකුරු, රවි, විශේෂයෙන් රවි කුජ මේෂ රාශි ගත වෙනවා. රවි එහිදී උච්ච වෙනවා. කුජ ස්වක්ෂේත්‍ර ගත වෙනවා. ඒ වගේම ඔබේ ලග්නාධිපතියත් වෙනවා මෙන්න මේ
මේෂ රාශියට. මේෂ රාශිය කියන්නේ අටවැන්න. එතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මෙන්න මේ කාලය තුල කුජ ග්‍රහයා මේෂයේ සිටින්නේ මැයි 11 සිට ජුනි 20 දක්වා කාලය. කුජ කියන්නේ අපි දන්නවා හදිස්සි යනතුරු නැත්තම් ලේ වහනයට අදාළ ග්‍රහය. ඉතින් මේ ග්‍රහයා මේෂ රාශියේ අටවැන්නට මැයි 11 වෙනිදා ඇවිල්ලා ජුනි 20 දක්වා මෙහි සිටිනවා. ඒ අවස්ථාවේදී ඔබේ බුධ ග්‍රහයා අප්‍රේල් මාසේ 38ට පැමිණිලා. මැයි 14 වෙනකන් ඔබේ චන්ද්‍රයා ඉන්නේ කොහෙද කියලා බලන්න. ඔබේ හඳහනේ චන්ද්‍රයා 6 වෙනි කොටුවේ, 7 වෙනි කොටුවේ හෝ 8 වෙනි කොටුවේ ඉන්නවා නම් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ශනි ඉන්නවා 7 වැන්නේ. එතකොට ශනිගේ දෙපස සහ ශනි සිටින ස්ථානයේ චන්ද්‍රයා සිටියොත් අපි කියන ජන්ම ඒරාෂ්ටකයක් කියලා. ජන්ම ඒරාෂ්ටකයක් අවස්ථාවේදී විශේෂයෙන් ජන්මියා පරිස්සම් වෙන්න ඕනේ කියලා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. ගුරු, ශනි, රාහු මේ ග්‍රහයන් තමයි දීර්ඝ කාලයක් යම්කිසි හඳහන ස්ථානයක තැන්පත් වෙලා ඉඳලා ගමන් කරන්නේ. සෙමින් ගමන් කරන ග්‍රහයන්. මෙම தත්ත්වය මත මේ අටවැන්න සිටින කාලය ජුනි 20 දක්වා ඉන්නේ මැයි 11 සිට. ඒ කාලය ආසන්න වශයෙන් අප්‍රේල් 30 කියලා කියන්නේ. අප්‍රේල් 30 බුධ එන්නේ අප්‍රේල් 30නේ. අප්‍රේල් 30 සිට ඔබේ ලග්නාධිපති පැමිණෙනවා. කුජ මැයි 11 පැමිණෙනවා. ජුනි 11 යනවා. ඉතින් ජුනි 11 අප්‍රේල් 30 ජුනි 11 කාලය ඔබ ප්‍රවේශම්මන්න. ඉන් අනතුරුව කියන්න තියෙන්නේ මේ ග්‍රහයන් ඔබේ පුණ්‍යස්ථාන ගත වෙනවා. එහිදී ඔබේ අවදානම ඉවත් වෙනවා. ඉන්පසුව යනවා මිථුන රාශියට ගමන් කරනවා. මිථුන රාශියට ඒ මිථුන රාශියට ගමන් කිරීමත් ඉතාමත් ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. මොකද මේ ගුරු ඉන්නේ ඔබේ දසවැන්නේ ඔබේ රැකියාව සඳහන් වෙන කර්මස්ථානේ. මේ කර්මස්ථානයේ ඉන්න ගුරු දැනටත් ඔබේ හතරවැන්න දකිනවා. කේන්ද්‍රගතව ඉන්නේ හතරවැන්න දකිනවා. ඉතින් මේ ගුරු හතර දකිනවා. රවි කුජ බුධ සිකුරු දසවැන්න දකිනවා. අපේ රැකියාවට මේ කාලය ඉතාමත් හොඳ තත්ත්වයක් යම්කිසි ක්‍රියාකාරකම්මට යහපත් තත්ත්වයක් තිබුණා. දැන් මේ ඉතාමත්ම සුබ කාලයක් ඔබට උදා වෙනවා. ජුනි මාසේ 2 වෙනිදායින් පසුව මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද ගුරු ග්‍රහයා ධනයට, ශාස්ත්‍රීයත්වයට, වාසනාවට, රන් ආදියට, රන් ආභරණ ආදියට නියෝජනය කරන්නා වූ ගුරු ග්‍රහයා කටක රාශිගත වී 11 යන්නට යන්නේ. ගුරු උච්ච වෙනවා 11 යන්නේ. අයස්ථානයේ සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ ගුරු ග්‍රහයා උච්ච වීම ඉතාමත්ම සුබඵල දෙනවා. ඉතින් මේ ජුනි මාසේ 2 වෙනිදා සිට දීර්ඝ කාලයක් ගුරු ග්‍රහයා කටක රාශියේ ගත කරනවා. ඉතින් වසරකට ආසන්න කාලයක් ගුරු ග්‍රහයා එක රාශියක ගත කරනවා. වසරකට වඩා ගත කරනවා. ඉතින් ඒ නිසා ඔබට මේ කාලේ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඔබට වාසිදායක තත්වයක් තමයි මේ අවස්ථාවේදී සිකුරු ග්‍රහයාත් මෙන්න මේ කටක රාශියට පැමිණෙනවා. කටක රාශියට සිකුරු ග්‍රහයාගේ පැමිණීම සිදු වෙන්නේ ජූනි මාසේ 8 වෙනිදා. එහි සිට ජූලි 14 වෙනිදා දක්වා ඔබට සියලුම ආකාරයේ වාසනා ගුණයන් ක්‍රියාත්මක වෙන ඔබේ పూర్වයේ තිබිච්ච වාසනාව පින පළ දෙන්න ගන්නවා. ඉතින් ඉතාමත් සැලකිලිමත් වෙලා මෙන්න මේ ජුනි 8 සිට ජුලි 4 වෙනකන් ජුනි 8 සිට ජුලි 4 දක්වා සිකුරු ඉන්න කාලයේ ඔබට ලෞකික සැප සම්පත් වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙම ග්‍රහයන් ග්‍රහ ගෝචරයන් සලකා බැලීමේදී ඉන්න අනතුරුව මේ ග්‍රහයන් ක්‍රමානුකූලව ගමන් කරනවා. ඔබට ඉතාමත් සුබ ඵල දෙන කාලයක් වෙනවා. වියදම් අධිකයි පැහැදිලිවම වියදම් ඔබ වැඩියෙන් වියදම් කරනවා. ඔබට පරිත්‍යාග කරන්න, දන් දෙන්න වගේ දේවල් ගැන හැඟීමක් තියෙනවා. පින් දහම් කරන්නත් හිතෙනවා. ඒ නිසා නොමසුරුව ඒ කාර්යයන්හි නිරත වෙන්න. මේ වර්ෂය ඉතාමත් සුබයි. ජුනි මාසයෙන් පස්සේ ජුනි මාසයේ ලැබුවට පස්සේ ඔබට මේ වර්ෂය පුරාම ඉතාමත්ම සුබ ඵල දෙන කාලයක් උදා වෙනවා. ඉතින් මේ කාරණාව මතක් කරන ගමන් කියන්න තියෙන්නේ ඔබට ඔබේ
ඔබේ ලග්නාධිපතියගේ යම් යම් ග්‍රහ බල දුර්වල නම් ඔබේ වෙනත් ග්‍රහයන්ගෙන් දෝෂ තියෙනවා නම් ඔබට ජන්මේ රාෂ්ටකය තියෙනවා නම් ඔබ සැලකිලිමත් වන්න. සැලකිලිමත් වන්න ඔබේ ආගම කුමක් වුවත් ආගමානුකූලව කටයුතු කරන්න. මේ දවසට මිනිත්තු කීපයක් හෝ විනාඩි 5ක් 10ක් හරි මෛත්‍රී භාවනාව කරන්න. භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයට ගෞරව කරන්න. අපහාස උපහාස වෙන වචන පාවිච්චි කරන්න එපා. අගෞරව වෙන වචන පාවිච්චි කරන්න එපා. ඊටමත් බුද්ධිමත්ව මොකද බුධ ග්‍රහයාධිපති ලග්නයක් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාව සෞභාග්‍ය ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මම පලාපල කතනය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.